70 වන ලෝක රූ රැජන තරංගාවලිය නියෝජනය කරන ලංකාවේ සුන්දර යුවතිය තමයි අනුදී ගුණසේකර කියන්නේ. ඇය මූලික අධ්‍යාපනය ලබන්නේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයෙන්. මේ අනුදීගේ පාසල් මතකයක් ගැන කියවෙන කතාවක්. ඒ මීට වසර 9කට විතර කලින්. අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල දවසේ වෙච්ච දෙයක් තමයි මෙහෙම කියන්නේ. එදා ඔලිම්පික් ගිනිසුලෝ දැල්වීමට පහන් සිලුරු රැගෙන යාම වෙනුවෙන් කුමාරිකාවන් ලෙස ඇඳ පැළඳගත් සිසුවියන් කිහිප දෙනෙකුම සූදානමින් ඉඳලා තිනවා. ඔවුන් තෝරා ගැනීමේ වගකීම යකට පැවරිලා තිබිලා තියෙන්නේ පාසලේ ක්‍රීඩා භාර ආචාර්යවරියක් වුන් නිමේෂා ගුරුතුමියට. එදා ඇගේ තීරීම වෙලා තියෙන 12 ශ්‍රේණියේ කලාංශ සිසුවියක්. සිහින් සිරු ඇති ඒ සිසුවියට පාසල් නිවාසාන්තර ක්‍රීඩා ඔල්ලේ ඔලිම්පික් පහන් සිලුව රැගෙන යන කුමාරිකාව ලෙස පෙනී ඉන්න කියලා ඇරයුම් කරලා තියෙනවා. හැබැයි මේ සිසුවිය මේ ඇරයුම් බාර ගන්නවා වෙනුවට කරලා තියෙන්නේ තමාටත් වඩා දිගු අරලසක් තියෙන හොඳ පෙනුමක් හිමි තමාගේ මිතුරිය ඊට වඩාත් සුදුසු බව ගුරුතුමියට යෝජනා කරන්න. අන්තිමේදී ඒ අවස්ථාව ලැබෙන්නේ ඇගේ මිතුරියට. එදා ඒ විදිහට Tamanට ලැබුණු අවස්ථාව මිතුරියට පරිත්‍යාග කරපු ඒ දැරිවි තමයි මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ලෝක රූ රැජන තරංගාවලියේ ලංකාව නියෝජනය කරන්නේ. ඒ තමයි හැමෝම දන්න අනුදී ගුණසේකර. Tamanගේ දිනේ ලෝක රූ රැජන තරංගේ නියෝජනය කරද්දී මොන අම්මට තාත්තටද සතුට නැත්තේ. මේ අනුදිගේ අම්මයි තාත්තයි කියපු කතාවක්. අනුදිගේ අම්මා තමයි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී දිෂ්ණා සංජීවනි අබේසිංහ මහත්මිය. මම්මගේ ජීවිත කාලයක් තිස්සේ දැකපු හීනයක් තමයි ලස්සන විවාහ ජීවිතයක්. ඉතින් මං ඒ හීනට පණ දෙන්නේ 1998 අවුරුද්දේ විවාහ වුණා. ඒ වෙද්දි ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ බලකායේ සේවය කරපු හේමන්ත ගුණසේකර. දැන් ඔහු පොලිස් ප්‍රවාහන කොට්ටාසේ අධ්‍යක්ෂක සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් විදිහට සේවය කරනවා. විවාහයෙන් පස්සේ අපි පදිංචි වෙලා හිටියේ අනුරාධපුරේමයි. විවාහයෙන් පස්සේ මං ගොඩාක් ආසාවෙන් හිටියේ පවුලේ පළවෙනි දරුවා විදිහට දුවක් ලැබෙනවට. ඒත් මහත්තයා කැමැත්තෙන් හිටියේ නම් පුතෙක්ට. කොහොම හරි 1999 නොවැම්බර් 7 වෙනිදා තමයි දෝනි මගේ අතට ආවේ. ඒ තමයි අනුදී. ඇයි ඉපදුණු වෙලාවේ ගොඩාක් කෙට්ටුයි වගේම ලොකුවට පැහැපත් නැහැ. ඒ වෙලාවේ නර්ස් නෝනා කෙනෙක් මල් ළඟට ඇවිල්ලා කිව්වා "දෝ නම් මිස් තරම් ලස්සන නෑ" කියලා. හැබැයි මාස 3ක් සම්පූර්ණ වෙද්දී හැම දෙයක්ම වෙනස් වෙලා අනුදි ටික පාට වෙලා ආවා. කාලයත් එක්ක අනුදි රුවන් ඔප්නැක් වෙද්දී ගුණ යහපත් කමුණුත් ඔප්නැක් වුණු බව තමයි අනුදිගේ මව නම් කියන්නේ. අනුදි පුංචි කාලේ ඉඳලම හැමෝටම උදව් කරගෙන Tamanගේ ගමන ගිය කෙනෙක්. ඒ කාලේදී පාසල් යද්දී මම කොණ්ඩ කටු ගහලා රිබන් වලින් කොණ්ඩේ බැඳලා ලස්සනට අඳවලා යවනවා. අනේ ආපහු එද්දී කොණ්ඩ කටු රිබන් කිසිම දෙයක් නැහැ. ඒවා කෝ කියලා හද්දි මං ඒවා යාළුවෙකුට දුන්නා අම්මේ කියලා කියනවා. වයසින් මුහුකුරා යද්දී පවා යාගේ ඒ ගතිය නැතුනේ නැහැ. කඩේකට ගියත් කුසගින්න ඉන්න කෙනෙක් දැක්කොත් එයාට කන්න මොන හරි අරන් දීලා තමයි ආපහු එන්නේ. අනිත් එක මම වෘත්තීන් රූපලාවන්‍ය ශිල්පිනියක් නිසා යාව පුංචි කාලේ ඉඳලම බලාගත්තේ අත්තම්මා. ඒක අනුදුට ගොඩාක්ම තදින් දැනලා තිබ්බා. ඒ නිසා අත්තම්මා අසනීප වුණ වෙලාවේ පවා එයාගේ ආවතේව කරලා කවලා පොල තමයි ඒ පාසල් ගියේ. මේ විදිහ අත්තම්මා නැති වෙලා අවුරුදු කීපයක් ගත වුණත් අදටත් එයාගේ අතින් උයලා දානමාන දීලා අත්තම්මට පින්නනු මොදන් කරනවා. එයා ලෝක රූ රැජන තරංගයට පවා ගියේ අත්තම්මට ගෞරවයක් විදිහට ඇගේ නම කොටපු මුද්දක් අතේ දාගෙන. ඒ විදිහට ගුණයෙන් වැඩුණු අනුදී මූලික අධ්‍යාපනය ලබන්නේ අනුරාධපුර DSA නායක විද්‍යාලයෙන්. පසුව ඒ අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයට ඇතුළත් වෙන්නට වරම් ලබා ගන්නේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ඉහළින්ම සමත් වෙමින්. එහිදී නැටුමට වැයවීමට කවි පැබැදුමට වගේ ශිෂ්‍ය නායකත්වයටත් උපන් හපන්කමක් දක්වපු ඇය පාසලේ ජනප්‍රියම සිසුවියක් වූ බව තමයි අනුදිගේ මව පවසන්නේ. අනිදුදුව හැම දෙයක්ම කළේ සැලසුමක් ඇතුව. එයා උසස් පෙළට කලා විෂය ධාරාව යටතේ භාෂාවන් තෝරාගත්තේ කවදා හරි දවසක තානාපතිනියක් බවට පත් වෙලා රටට කීර්තියක් අත් කරලා දෙනවා කියන අරමුණත් එක්ක. ඒත් උසස් පෙළ කරන කාලේ 94 ලෝක රූ රැජන වුණු ඓශ්වර්යා රායි දැකලා අනුදිත් හිතවලු කවදා හරි දවසක ඓශ්වර්යා වගේ මාත් ලෝක රූ රැජනක් වෙනවා කියලා. ඒ වෙනුවෙන් ඇය කැලණි විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ උපාධියක් හදාරන ගමන් නිරූපණ කටයුතු වල නිරත වෙලා ඊට අවශ්‍ය මුදල් වගේම අත්දැකීමුත් උපයාගත්තා. කිසිම වෙලාවක අපෙන් මේ වෙනුවෙන් මුදල් ඉල්ලුවෙත් නැහැ. මූලික අධ්‍යාපනය ලබා ගත්තට පස්සේ එතන ඉඳලා එයාගේ ගමන තනියම ගොඩනගා ගත්තේ. ඒත් අපෙන් සහයෝගය ලැබෙන්න ඕන වෙලාවට අපි උපරිම සහයෝගය ලැබලා දුන්නා. කාටවත් බරක් නොවි ඒ දිවට තනියම යන අනුදිගේ ගමනට විටින් විට විවිධ බාධකත් හරස් වෙලා. ඒ හැම මොහොතකම ඇයි හිස්සවි කරගත්තා පමණක් නොවේ. තමාගෙනුත් උපදෙස් පැතූ බව තමයි අනුදිගේ මව කියන්නේ. එයා නිරූපණ ශ්‍රේෂ්ඨයට ආපු මුල් කාලෙත් තිර පරීක්ෂණ 20ක විතර ප්‍රතික්ෂේප වුණා. ඒකට කෙට්ටු බව වගේම කොළඹ නුහුරු වීමත් සමහර විට බලපාන්නේ නැති. ඒත් එහෙම වුණා කියලා එයා කිසිම වෙලාවක Tamanගේ අරමුණත් හැරියේ නැහැ. Tamanගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න මහන්සි වෙලා වැඩ කළා.
ඒ විතරක් නෙමෙයි ලෝක රූ රැජින තරඟාවලියේ දක්ෂතා ඉදිරිපත් කිරීමේ වටේට අඳින්න සුදුසු ඇඳුමක් මහන්න කාලේ සීමිත වීම වගේ හේතු මත ආයතනයේ ඒ වැඩේ බාර ගන්න පැකිලුණා. ඒ වෙලාවේ අනුදි මට කිව්වා අම්මේ මට ඇඳුම ගැන හිතනවට වඩා මේ වෙලාවේ තරඟය ගැන හිතන්න සූදානම් වෙන එක වටිනවා. ඒක නිසා අම්මා මට ඇඳුමක් මහලා දෙන්න. මං ඒක අඳින්නම් කියලා. ඒ වෙලාවේ මමයි මගේ නියුන් සහෝදරයා එකතු වෙලා කොළඹ පුරාම ඇවිදලා අවශ්‍ය කළමනා ටික අරගෙන ඇඳුම් මහන්න පටන් ගත්තා. පුතා මේ විද්දි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දෙවුණු වසරේ ඉගෙනු ලබන නිසාත් චූටි දුව කොළඹ සිරිමාව බණ්ඩාරනායක පාසලේ ඉගෙන ගන්න නිසාත් ඒ අයගේ පහසුවට අපි හැමෝම කොළඹ තමයි ඉන්නේ. එහෙන් ඉඳන් තමයි දවස් දෙකකින් අනුදුයි දුවගේ ඇඳුම් ඇහුවේ. අවසානයේ දුව ඒ ගෞරවය මට ලබා දීලා තිබුණා. ඒකම මම ලංකාව වෙනුවෙන් යුතුයකමක් කළා කියන හැඟීමත් මවක් විදිහට මට දැනුණා. ඉතින් මේ හැඟීම ඇයට දැනෙන්නේ මවක් ලෙස වුණාට කුඩා කල පටන්ම එය අනුදිට සමීප වෙලා තියෙන මිතුරියක් විදිහටලු. අනුදිටත් මව දැනලා තිබුවේ මිතුරියක් තරමට සමීපවලු. ඒ නිසා මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන තරඟාවලියේ තොරතුරු පවා දුරකථන ඇමතුමකින් සැන්දෑවට සිය මව සමග බෙදා ගන්නත් අනුදි අමතක කරලා තිබුණේ නැහැ. ඒ වගේම තමයි තරඟාවලිය තුලදී ඇයට ගොඩාක් අත්දැකීම් ලැබුණා කියලා එය හැම වෙලාවකම කියනවා. විදේශිකයෝ ගොඩක් වෙලාවට තව කෙනෙකුට උදව් කරන්න පැකිලෙන ගතියක් එයා දැක්කලු. මේ තරඟාවලියට වයස අවුරුදු 17ක ළමයෙකුත් ඇවිල්ලා හිටියලු. ඒ ළමයාගේ ජාතික ඇඳුම තට්ටු දෙකක් විතර උසයිලු. ඉතින් ඒක ඔසවගෙන යන ඒ ළමයාට කිසි කෙනෙක් උදව් කරලා නැහැ. ඒ වෙලාවේ අනුදි දුව විතරයි ළමයට උදව් කරන්න ඉදිරිපත් වෙලා තිබුණේ. අනිත් අයට සහයෝගය දක්වන ගමන් ඇය මිස් ටැලන්ට් අවසන් තරඟයටත් සුසුකම් ලැබුවා. ඒ අතර හෙඩ් ටු හෙඩ් චැලෙන්ජ් තරඟාවටත් ඇයි පසුගියදා මුහුණ දුන්නා. ඇය එතනදී තමන්ව හඳුන්වා දෙමින් කළ කතාව ගැන හැමෝගෙම ඇසට කඳුලක් ඉනවා. ඒ විතරක් නෙමෙයි. ඒ කතාව ජාත්‍යන්තර වශයෙන් අවධානයටද පාත්‍ර වුණා. එහිදී ඇය බුදුවදනකින් ආරම්භ කරලා අපේ රට ගැනත් ඕනෑම දෙයකට ඔරොත්තු දෙන අපේ රටේ මිනිස්සු ගැනත් අපූර්ව කතාවක් කරා. ඒ වගේම දරුදරියන්ගේ සනීප ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ඇගේ සහේලී ව්‍යාපෘතිය ගැනත් ලෝකය දැනුවත් කළා. ලැබුණු විනාඩි කිහිපෙන් ඇය උපරිම ඵල නෙලාගත්තේ ඒ විදිහට. එලෙසම ඇය එම තරඟවට කිහිපයකදීම අවසන් 20 දෙනා අතරට තේරිපත් වුණා. ඒ අතරතුර ලෝක රූ රැජින තරඟාවලියේ මල්ටිමීඩියා චැලෙන්ජ් තරඟයේ අවසන් වටේට තේරීපත් වීමටද අනුදී ගුණසේකර සමත් වී තිබෙනවා. එවැනි ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව ලබාගත් පළමු අවස්ථාව මේ වන අතර මෙම තරඟංශයෙන් අවසන් වටේට තේරීපත් වීමෙන් විශේෂ වාසියක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. අවසන් මහා තරඟයට ඇයට සුදුසුකම් ලබා ගැනීමට ඇති හැකියාවයි. මෙම සාර්ථකත්වය සඳහා Facebook, Instagram සහ Miss World මොබයිල් ඇප් එක තුලින් ශ්‍රී ලාංකිකයන් විසින් ලබා දුන් ලයික්, කමෙන්ට් සහ ෂෙයා හරහා විශාල සහයෝගයක් ලැබුණු බවද අනුදුයි ගුණසේකර වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. කෙසේ හෝ 72 වන ලෝක රූ රැජින තරඟාවලියෙන් අනුදුයි ගුණසේකර ජයග්‍රහණය කරනු ඇතැයි සියලු ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තු සහගතව සිටිනවා.